සුබ දවසක් කියලා සිනිතු ලොග්ස් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයගොල්ලන්ව එක්කරගෙන යන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළිගලා තියෙන ඓතිහාසික විහාරස්ථානයක් නරඹන්න. ඉතින් එන්න යන්න අපිත් එක්ක අපි බලමු අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද විවේකී ඉරිදා දවසක් හින්දා අපි හිතුවා උදේම බෙල්ලන්විල පන්සලට ගිහිල්ලා එන්න ඕන කියලා. ඉතින් ඒ ගමනට ඔයගොල්ලන්වත් එකතු කරගන්න මම හිතුවා. ඈත අතීතයේදී බෙල්ලන් සහිත විලක් තිබුණු නිසා මෙම ගමට බෙල්ලන්විල කියලා නම හැදුණා කියලා ජනප්‍රවාදයේ එනවා. ඓතිහාසික වටිනාකමක් සහිත මෙම බෙල්ලන්විල විහාරය කොළඹ නගරයට කිලෝමීටර් 12ක් පමණ දකුණින් මාර්ගාංක 119 දෙහිවල මහරගම මාර්ගයේ පිහිටලා තියෙනවා. ගාලු පාරේ ඉඳලා පැමිණෙන කෙනෙකුට නම් දෙහිවල හන්දියෙන් 119 මහරගම බස් එක ඇවිල්ලා විහාරස්ථානයේ ළඟින්ම බහින්න පුළුවන්. Google Maps එකේ link එක මම ඔයගලන්ට බලා ගන්න description box එකේ දාලා තියන්නම්. මෙම විහාරස්ථානයේ ඉතිහාසය දෙවන පෑතිස් රජ සමය දක්වා දිවෙන බවට බෝධි වංශයේ ලිඛිත සාක්ෂි දරනවා. ඒ අනුව මහමෙවුනාවේ රෝපිත ජයශ්‍රී මහ බෝසමිඳුන්ගෙන් පළමුව හටගත් අංකුර 32කින් එකක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රෝපණය කරලා තියෙනවා. පෘතුගීසි ආක්‍රමණ වලින් පසුව අත්හැර දමන ලද මෙම විහාරය නැවත සොයා ගන්නා ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1850 දී තෙන්ගොඩගෙදර හාමුදුරුවන් විසින්. ක්‍රිස්තු වර්ෂ 1947 දී විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක ධූරයට පත් පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන් විසින් විහාරයේ සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් සිදු කර තියෙනවා. මේ විහාරස්ථානයේ ඓතිහාසික බව කියාපාන තවත් සාක්ෂියක් තමයි අවුරුදු 100කට වඩා පැරණි මෙම නළලිඳ. සෝමබන්දු විද්‍යාපති කලාකරුවා විසින් චිත්‍රයට නගන ලද බුද්ධ චරිතය හා සැබඳුණු බිතුසිතුවම් වලින් බුදුගේ අභ්‍යන්තර පිටි අලංකාර කරලා තියෙනවා.
වර්ෂ 1947 දී බෙල්ලන්විල සෝමරතන නායක හිමියන්ගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද බෙල්ලන්විල ඇසළ මහ පෙරහැර එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික හා කලාත්මක උරුමය විදහා දක්වමින් පවත්වාගෙන ලබනවා. ඉතින් ඔයගොල්ලෝ කොළඹවට පදිංචි කෙනෙක් නම් හරි නැත්නම් කොළඹට ආපු වෙලාවක හරි මෙම ඓතිහාසික බෝසත්මුදුන් වන්දනාමාන කරගෙන ආශිර්වාද ලබා ගැනීමට අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක මෙතන